අද මොනවද බැලුවේ? ඉතින් එක එක දවසට අපි මේ දවස්වල එහෙම ගිහිල්ලා මොනවද කට්ටිය දාලා තියෙන්නේ කියලා බලන එක අපේ දැන් ජීවිතේ පුරුද්දන්නේ. ඉතින් මම අද නෙමෙයි ඊයේ FB එකට ගිහිල්ලා බලනකොට මම දැක්කා මේ හරිම ලස්සන කාන්තාවක්. හැබැයි අවුරුදු 80ක මේ පින්තූරයක් තියෙනවා. ඉතින් මේ බැලුවහම මෙයා බියුලා ඩයස් කරුණාරත්න. බියුලා ඩයස් කරුණාරත්න කියලා කියන්නේ දුලීකා චිත්‍රපටියේ රංගපාපු නිලිය. ඉතින් එයාට දැන් අවුරුදු 80ක්. ඉතින් හැබැයි දුලීකා චිත්‍රපටිය ගැන අපි දන්නවා. දුලීකා චිත්‍රපටියේ සින්දුව දුලීකා චිත්‍රපටියේ සින්දුව මාරම සින්දුවක් කොයි වෙලේ ඇහුවත් ඔළුව ඒ පැත්තට ඇදිලා යන සින්දුවක්. ඉතින් මේ දුලීකා චිත්‍රපටියේ ගැන නෙමෙයි දැන් කතා කරන්න යන්නේ. හැබැයි මම ඊට පස්සේ ඒක දැක්කට පස්සේ ආපහු ගිහලා දුලීකා චිත්‍රපටියේ වෙන සින්දුවකුත් අහලා ඊට පස්සේ අරුණ ගුණරත්න මේ කරපු මේ එයා කරනවානේ මේ මොනවාද සිනමාව ගැන වැඩසටහනක්. ඉතින් මේ වැඩසටහනක් ගිහිල්ලා බැලුවා. බැලුවම මම දැනගත්තා ඒක චිත්‍රපටිය මම හිතන්නේ 74 තිරගත වෙච්ච චිත්‍රපටියක්. ඉතින් ඒ කාලේ බියුලා මේ හරිම ලස්සන කෙනෙක්. තරුණ එයාගේ මේ තරුණ වියේ එක මම බැලුවා දැන් වයසක එක ගිහිල්ලා බලලා 80 එක බලලා ඊට පස්සේ වයසක බැලුවම එයා හරිම ලස්සන මේ කාන්තාවක් මේ දක්ෂ නිලියක් දක්ෂ රංගන ශිල්පිනියක්. ඊටාම ජව සම්පන්න විදිහට තමයි මේ චිත්‍රපටියේ මේ මම බලපු මේ ඩාන්ස් එකේ එයා ඉන්නේ. ඉතින් එයා දැන් දැන් මේ වැඩේ තියෙන මේක බල්ලි වෙලා දැන් මම ඊට පස්සේ අද මේක බලනකොට හපව මම දැක්ක මේක දිගටම තැන් වල ෂෙයා වෙලා තියෙනවා. හැබැයි මේ වීඩියෝ එක සම්බන්ධයෙන් විවිධාකාර කමෙන්ට්ස් දාලා තියෙනවා. ඒකට හේතුව තමයි මේක ඇත්තක්ද මේක බොරුවක්ද මේ ඇත්තම බියුලා මෙහෙමද දැන් මේ බියුලා මේ විදිහටද ඇත්තටම කියන එක. ඉතින් මේ ඇත්තද බොරුද මෙයාගේ මේ ලස්සන ඇත්තද බොරුද කියන එක. ඉතින් මේ මම හිතන්නේ රිදී තිරේ දකින්න බොහෝ නිලියන්ගේ පෙනුම මේ අද දැන් මේ 80ක් වෙච්ච බියුලගේ විතරක් නෙමෙයි තරුණ නිලියන්ගේ පෙනුම පවා සකස් කරලා තියෙන්නේ. මේකප් කරලා ලයිට් ගහලා එහෙම ගන්නකොට යාළුව ඇත්තටම දැක්කොත් ඒ වගේ නෙමෙන්න පුළුවන්. නමුත් අපි මේ සකස් කරපු ලස්සනට ආසයි. හරිද? ඒක තමයි ෆැන්ටසි කියලා කියන්නේ සිනමාව කියලා කියන්නේ සිනමාව තුලින් අපි ඒක ගිහින් බලනවා. ඉතින් මේ දැන් මෙතන තියෙන්නේ මේ හැබැයි මේ දැන් මිනිස්සුන්ට ගොඩක් අයට ප්‍රශ්න වෙලා තියෙන්නේ දැන් මේ 80 දී බියුලා මෙහෙම වෙන්න පුළුවන්ද කියන එක. ඒක හරිම ඉන්ටරෙස්ටිං කතාවක්. මොකද හේතුව එක දැන් නිලියක් යා තරුණ කාලේදී ඇත්තටම එහෙම ලස්සනද නැද්ද කියන කාරණාවට වඩා 80 දී මෙයා මෙහෙම වෙන්න පුළුවන්ද මේ වගේ ලස්සනක් තියෙන්න පුළුවන්ද වගේ කාරණාවක් ගැන කතා කරන එක එන්නේ වයසත් එක්ක හැදිච්ච ස්ටීරියෝ ටයිප් එකත් එක්ක. ඉතින් මේ ස්ටීරියෝ ටයිප් එක තමයි වයසට ගියාම ඉන්න ඕන විදිහක් තියෙනවා. හෙයාර් ස්ටයිල් එක තියාගන්න ඕන විදිහක් තියෙනවා. ඊට පස්සේ ඩ්‍රෙස් කරන්න ඕන විදිහක් තියෙනවා. ඩ්‍රෙස් කෝඩ් එකක් තියෙනවා. අතරම වයසට ගිහිල්ලාම හැසිරෙන්න ඕන ආකාරයක් තියෙනවා. හරිද? බොහොම තැම්පත්ව ඉන්න ඕනේ. එයාට හොඳට ජව සම්පන්නව ඇවිදලා කරලා ඉන්න ඕන නම් ඒ වයසට ගියාම නිකන් බැරි ගාතේ යනවා නම් තමයි හිතෙන්නේ. එයා වයසට ගියපු එයාගේ වයසට අනුව හැසිරෙනවා කියලා අපිට හිතෙන පොඩ බැරි ගාතේ යනවනම් අනේ අයියෝ කියලා කියනවනම් සතුටෙන් නැත්තම් හරි. හරියටම වයසට ගිහිල්ලා තියෙනවා කියලා තමයි අපිට හිතෙන්නේ. මොකද මේ බියුලා දැක්කම අපිට හිතෙන්නේ මෙන්න මේ ස්ටීරියෝ ටයිප් එක සම්පූර්ණයෙන්ම කැඩිලා. ඉතින් ඒක තමයි මම හිතන්නේ AI වලින් අරක නිරේ. කියන්නේ සමහර ඡායාරූප හරි මොන හරි AI වලිනුත් මේවා කරලා ඇති. මේකප් දාලා ඇති. ඒ වගේම තමයි මේකප් දාලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ යම්කිසි විදිහකට ඒකම අපෝ AI වලිනුත් කරපු ක්ලිප් එකක් මම හිතන්නේ එක ක්ලිප් එකක් වගේ ෆොටෝ එකකට කරපු එකක් තියෙනවා. නමුත් එයාගේ බර්ත්ඩේ පාටි එකේ සමරන බර්ත්ඩේ එක කපනකොට තියෙන වීඩියෝ එක මම එක පෙන්නන්නම්. ඒ වීඩියෝ එකේ ඇත්තටම මේ මම මේක මේ එයා කියනවා අනිත් එක මේකෙදි මේ channels දෙකයි තියෙන්නේ. ඉතිරි 72 නෑ කියලා. මේක මම හිතන්නේ ඔයගොල්ලෝ දැකලා ඇති. හැබැයි මම මේක පෙන්නන්නේ මේක නැවත බලන්න කියන එක. ඒ කියන්නේ මේ තියෙන අභිනයන් ටික මේ තියෙන ඉරියව් ටික. ඉතින් යාගේ මේක අවුරුදු මේ 80 දී මේ වගේ එකක් එන්න පුළුවන්ද කියන එක. ඉතින් මම හිතන්නේ බියුලා කරන්නේ මෙන්න මේ ස්ටීරියෝ ටයිප් එක කඩලා තියෙන එක. ඉතින් ඇත්තටම මෙයා මේ එකපාරට ඇවිල්ලා ස්ටීරියෝ ටයිප් එකක් හදලා නෙමෙයි මේ තමයි බියුලා. ඒ කියන්නේ බියුලා ඒ නිලියක් විදිහට හරි කහන්තාවක් විදිහට එයා තුල තිබුණු පුද්ගලයෙක් විදිහට එයා තුල තිබුණු ජවය එයා තුල තිබුණු ලස්සන එයා අවුරුදු 80ටත් එයා අරගෙන ගිහින් තියෙනවා
වෙනස් වීම සහිතව. එයා වෙනස් වෙලා තියෙනවා. එයාගේ මුල් රූප බැලුවොත් එහෙම ඒකට වඩා එයා සම්පූර්ණයෙන් මෙතන වෙනස්. හැබැයි එයා තුල තිබුණු ඒ සුන්දරත්වය හරි එයා තුල තිබුණු හැකියාව මිනිස්සෙක් විදිහට තියෙන ඒ ජව සම්පන්න භාවයේ තියෙන ක්වොලිටි එක එයා ඒ විදිහටම අරගෙන තියෙනවා. අපිව පුදුමයටපත් කරන්නේ අපිව වසඟ කරන්නේ ආපහු බිව්ලා. නැවත වසාවකතාවක්. 80 දිත් බිව්ලට අපිව වසඟ කරන්න පුළුවන් වෙන්නේ මං හිතන්නේ එතනින් මං හිතන්නේ මමත් එක නැවතිලා එයාගේ තියෙන එක බලන් හිටියා. විතරක් නෙමෙයි මට ආවා අම්මට සිරි. ඉතින් මේ බිව්ලා වගේ වෙන්න පුළුවන් නම් වයසට ගියත් කෙනෙක්ට මං කියන්නේ මේ හැම රැලි වැටෙන්නේ නැද්ද කොණ්ඩේ සුදු වෙන්නේ නැද්ද ලෙඩ වෙන්නේ නැද්ද කියන එක නෙමෙයි අර අපිට තියෙන ජීවිතයේ තියෙන එසන්ස් එක එහෙම තමයි ජීවිතයේ තියෙන අපේ තියෙන ෆ්ලෝ එක අපේ ජීවිතය ගැන තියෙන පොසිටිව් වයිබ් එක අපි තුල තියාගන්න පුළුවන් නම් මං හිතන්නේ මේක ගොඩක් අය දාලා තියෙනවා මෙයාගේ මේක පිනක් විදිහට මං හිතන්නේ නෑ මේක පිනක්ම කියලා මං හිතන්නේ මෙයාට මේ ලයිෆ් එක සම්බන්ධයෙන් තියෙන තිබුණු මම හොඳට ඉන්න ඕනේ මම ලස්සනට ඉන්න ඕනේ මම වැටෙන්නේ නැහැ මම මේ අනිත් අය මොනවා කියනවද කියන එක මට අදාළ නැහැ මම හොඳින් ඉන්නවා කියලා ඒක හෙයා කට් එකක් මාරු කරනවා කියන එක හෙයා කට් එකක් තරුණ හෙයා කට් එකක් 80 දී තියා ගන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි ඒක දිහා මිනිස්සු ගොඩක් දේවල් කියනවා හැබැයි යා දැන් ඉන්න රටේ දැන් එහෙම නැතුව ඇති මම කියන්නේ අපේ වගේ සංස්කෘතියක 80ට ගියපු කාන්තාවක් තරුණ හෙයා ස්ටයිල් එකක් දාලා තරුණ කෙනෙක් අඳින ඩ්‍රෙස් එකක් ඇඳොත් යා දිහා ටිකක් අමුතුවට බලන්නේ නමුත් මම හිතන්නේ ඒවා ගණන් ගන්න නැතුව ඒවා වැඩක් නෑ ඒ ස්ටීරියෝටයිප් එක අයින් කරලා තමන්ගේ තියෙන බියුටි තමන් සතුටින් ජීවත් වෙන එක තමයි එයා අපිට ප්‍රසන්ට් කරන්නේ එයා 80 දිත් එයා සතුටින් ඉන්නවා කියන එක තමයි ප්‍රසන්ට් කරන්නේ මම හිතන්නේ ඒක ටිකක් අපිට 아무තු හැබැයි අනෙක් රටවල් වල මම දැකලා තියෙනවා ඒගොල්ලොන්ගේ සමහර අය කරන වීඩියෝස් කරන අය ඉන්නවා ඉතාලම ලස්සන කාන්තාවන් ඉන්නවා ලස්සනයි කියන එකෙන් මම අදහස් කරන්නේ මේ ඒගොල්ලොන්ගේ හැම වෙනස් වෙලා නෑ මේ කොණ්ඩේ වෙනස් වෙලා නෑ ඒ වගේ දේවල් නෙමෙයි මම එකෙන් අදහස් කරන්නේ ඒ මිනිස්සෙක් විදිහට අර වයසක කෙනෙක් තුල තියෙන්න ඕනේ කියලා කියන පසුගාමී ස්ටීරියෝටයිප් එක කඩලා ඒගොල්ලෝ හැසිරෙන එක මම හිතන්නේ බියුලා අපිව ආකර්ෂණයටපත් කරන්නේ ඒකයි ඉතින් ඒ නිසාම තමයි මේ ගොඩාක් FB එකේ මේ ගැන සංවාදයක් ඇති වෙලා තියෙන්නේ මේක ඇත්තද නැත්තද හැමෝටම දැනගන්න ඕනේ මේක ඇත්තද මේක බොරුවද මේක AI වලින් හදන්නේ එහෙම වෙන්න බෑ කියන එක ගොඩක් පිරිමි අය දක්වලා තියෙන අදහස් වල පොඩි සමානකම් තියෙනවා හැබැයි ගොඩක් ගැහැණු අය මේක ඉතාම අගය කරලා තියෙනවා හේතුව තමයි ඒගොල්ලන්ට ඒක නිකන් ඒ ස්ටීරියෝටයිප් එක කඩපු එක ඒගොල්ලන්ට පොඩි සතුටක් ගෙන දෙන එකක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේම නැතුවත් අපිට මෙහෙම ලස්සනට ඉන්න පුළුවන් නේද වයසට ගොඩක් අය වයසට යනකොට බය හිතෙනවා. ඒ කියන්නේ වයසට ගියාම අපි තුල තියෙන මේ එනර්ජි එක නැති වෙලා යනවා. නමුත් ඒක අපිට තියාගන්න පුළුවන්ද කියන එක සම්බන්ධයෙන් අදහසක් ඒගොල්ලොන්ට ඇවිල්ලා තියෙනවා. ඒ කමෙන්ට්ස් දාපු ගොඩක් අයට. ඉතින් මේ මහින්ද පතිරණ දාලා තිනවා වයසට ලස්සනයි. 80 කියන්නේ ලොකු වයසක්. මෙහෙම ඉන්න එකත් ලොකු පිනක් ඒ තාක්ෂණික වශයෙන් කළ හැඩ ගැන්වීම අපි මගහැරිය යුතු නැත ටච් කරලා බලන්න කියලා. ඒ කියන්නේ ෆොටෝ එකේ මේ අර රැලි එහෙම අයින් කළා කියලා කියන්න තමයි යන්නේ. එයා මතු කරන දේ තමයි මේක ඇත්තද නැත්තද මේක අපි රැවටිලාද නැද්ද මම කියන්නේ තරුණ කාලේ ඉන්න සමහර ගෑනු ළමයිටත් අපි රැවටෙනවා තමයි. පිළිමයටත් රැවටෙනවා තමයි. ඒ කියන්නේ මේ තරුණ කාලෙදිත් ඒ තියෙන පෙනුමම නෙමෙයි සමහරක් වෙලාවට මේ අපි එළිය පාටිස් වලට යන පෙනුම නෙමෙයි වෙඩින් වලට යන අය මේකප් එක අයින් කරාම සම්පූර්ණ වෙනත් කෙනෙක්. ඒක නිසා ඒක ඇවිල්ලා බියුටි කියන එක එහෙම නැත්නම් මම නම් හිතන්නේ ඒක ප්‍රෝඩා මේකප් කරන එක නරක දෙයක් කියලා. ඒක කෙනෙක්ව රවට්ටන්න කරනවා කියන එක. මේකප් කියන එකට ලොකු ඉතිහාසයක් තියෙනවා. ඒක ඇත්තට මුලින්ම එන්නේ මේ සතුන්ව මේව කරන්න. සතුන්ට අඳුර ගන්න නැති වෙන්න යම් වෙන කාරණාත් එක තමයි මේ මේකප් කියන එක භාවිතා වෙන එක පිරිමිත් පාවිච්චි කරනවා. නමුත් මේක පසු කාලේ ගෑනුන්ගේ අත්අඩංගුවට තමයි පත් වෙන්නේ. ඉතින් ගැහැණු දිගටම මේක පවත්වාගෙන ආවා. ගැහැණු දිගටම ලස්සනට ඉන්න උත්සාහ කරන එක හොඳ දෙයක්. ඉතින් ඒක වයසට ගියාම හොඳ නෑ කියන එක තමයි අපේ නිකන් තියෙන ස්ටීරියෝටයිප් එක. නමුත් තරුණ කාලේ ගෑනු අය ඒක ලස්සන පවත්වා ගන්න යන්න උත්සාහ කරනවා. අර මේකප් අරවම පාවිච්චි කරන එක වැරද්දක්වත් ප්‍රෝඩාවක් කියලාවත් මම නම් හිතන්නේ නෑ. ඒ වගේ තමයි නැචරලි ඒව මුකුත් පාවිච්චි කරන්නේ නැති එකත් ලස්සනක්. ඒ වගේම තමයි මේකප් පාවිච්චි කරාම මේක වෙන එකක්. ඉතින් ඒ වගේ ලයිෆ් එකේ මේ ඇත්ත නැත්ත කියලා කාරණාවක් එතනදී නෑ. දර්ශන අශෝක කුමාර මේකට දාලා තිනවා. උඹේ වැඩක් බලාගෙන ඉන්න මචං කියලා. හරිද? ඊට පස්සේ මහින්ද පත්‍රන මේකට දාලා තිනවා. අඩෝ එහෙම කියන්නේ දර්ශන අශෝක කුමාර අඩෝ එහෙම කරන්න කියන්න එපා කියලා. ඊට පස්සේ මේ පිරිමි සංවාදය කියන අඩෝ එහෙම කියන්න එපා. ගෑණියෙක් දිහා පොඩ්ඩක් බැලුවා කියලා එහෙම කියන්න එපා. මේ වගේ අර පොඩි කොළු ටයිප් එකේ සංවාදයක් යනවා. හැබැයි මේ ඒ සංවාදය එහෙම යනකොට ලලිතා ජයසූරිය කියනවා මේකප් නැතුව බලන්න තිබුණා නම් දැන් කාලේ මේකප් කියන්නේම ප්‍රෝඩාවක්. ඉතින් මං හිතන්නේ නෑ මේකප් කියන්නේ ප්‍රෝඩාවක් කියලා. මේකප් කියන්නේ කලාවක්. එතකොට ලලිතා ජයසූරිය ඇප් එකකින් කරපු රීප්‍රොඩක්ට් මෙතනදී තමයි මහින්ද පත්‍රන යාගේ ඇත්ත කතාව කියන්නේ අර අඩෝ කියලා පොඩක් කොල්ලොන්ට කොළු භාෂාව දැම්මට ඇප් එකකින් ආපු රීප්‍රොඩක්ෂන් එකක්. ගොඩක් මිනිස්සු රැවටිලා තිබුණු නිසා දැන් මේ මාලිමාව වගේ. හරිද? ඒ කියන්නේ මිනිස්සු අපි කවුරුත් රැවටෙන්න කැමති නෑ කියන එක. ඉතින්
ඉතින් මේක මේ වයසයි කියන එක හංගලා තරුණව ඉන්න උත්සාහ කරනවා අනිත් අයව රවට්ටනවා ඒ වගේ කතාවක් මොකක් හරි එකක් තමයි මෙයා මේ කියන්නේ. නමුත් මේකෙදී ඇත්තටම ගන්න තියෙන මේක මේ ඒක නෙමෙයි මේ කෑල්ලේ මේකෙදී තියෙන්නේ. ඉතින් ගොඩක් කාන්තාවන් මේ අදහසට විරුද්ධව තමයි මත පළ කරලා තියෙන්නේ. ගොඩක් අය ඒකට විරුද්ධව දාලා දෙනවා. හැබැයි මේක ලස්සනම කමෙන්ට් එකක් තිබ්බා. මට මේ වීඩියෝ එක කරන්න හිතුනේත් ඒ කමෙන්ට් එක නිසාමයි. මංජුකා ප්‍රනාන්දු කියන කෙනා තමයි මේක දාලා දෙන්නේ. මේකප් නෙමෙයි. මේ වයසට එයාගේ බොඩි ලැන්ග්වේජ් ශරීරයේ ඍජු ඉරියව් නම් හරිම ලස්සනයි. ඒව නම් පින්. ඉතින් මං හිතන්නේ මට මේ කමෙන්ට් එක දැක්කහම මේ ගැහණු අය ලස්සන ගැන හිතන විදියයි පිරිමි අය ලස්සන ගැන හිතන විදිය පොඩි වෙනස්කමක් අහු වුණා. කමෙන්ට් වල තිබුණ හොඳම කමෙන්ට් එක කියන්නේ යා කියන්නේ ලස්සන කියලා කියන්නේ උදෙක් මේ අපේ හමුවත් අපේ කොණ්ඩේවත් අපේ ශරීරයේ තියෙන මේකවත් විතරක්ම නෙමෙයි. ඒවා ලස්සනයි ඒවා ලස්සන නෑ නෙමෙයි. ඒවා විතරක්ම නෙමෙයි. ශරීරයේ අපි පවත්වන ඉරියව් අපේ ප්‍රසන්ටේෂන් එක අපි අනිත් අයත් එක්ක කරන ගනුදෙනුව හරි මේ විශේෂයෙන්ම ආත්ම විශ්වාසය කොන්ෆිඩන්ස් කියන එක. හරිද? ඒවා නම් හරිම ලස්සනයි කියලා තමයි මෙයා කියන්නේ. ඒවා තමයි ලස්සනේ තියෙන ප්‍රධානම දෙයක් කරන්නේ ඒක. මම හිතන්නේ මේ එයාට දාලා තියෙන මේකප් එකවත් එයාට ෆොටෝ ගන්නකොට ගහපු ලයිට්ස්වත් එයාව AI වලින් කරපු සමහර එකක් දෙකක් තිබ්බ මම දැක්කා. ඒවවත් මේ ඇත්තම එයාගේ කරපු වීඩියෝ එකේ අපිට දකින්න තියෙන්නේ මෙන්න මේ මංජුකා ප්‍රනාන්දු කියන මෙන්න මේ කෑල්ල. වයසට ගියාම ඉන්න ඕනයි කියන එක සම්බන්ධයෙන් මේ ස්ටීරියෝටයිප් එක බියුලක් ඩයස් කරනවා අපේ රටේ ඉන්න හිටපු නිලියක්. ඉතින් එයා මේක කඩලා පෙන්නපුව ගැන මට ඇත්තටම මේක බලාගෙන යන මොනවද බැලුවේ අද බලපු එකේ මට ඇත්තටම ෆන් එකක් ආවා මේ කට්ටිය මොනවද මේකට කියන්නේ ඒවා සම්බන්ධයෙන්. ඉතින් එහෙනම් ඊළඟ දවසේ මොනවද බැලුවේ? ඉතින් ගොඩක් දේවල් එක જાති අපි බලනවා. මට හිත නතර වෙච්ච එකක් තමයි මෙන්න මේ සංවාදේ. වයසයි ලස්සනයි අතර තියෙන මේ සම්බන්ධය විශේෂයෙන් කාන්තාවන් සම්බන්ධයෙන් මේක තියෙන මොකද කාන්තාවන්ගේ හිත රිදවන ඒ වගේම තමයි කාන්තාවන්ගේ ජීවිතේ හරිම ලොකු කැලලක් මේ ලස්සන කියන එක පිරිමින්ට එච්චර මේක නෑ. නමුත් ගෑනු කාන්තාවන්ට ඒක ගොඩාක් ලොකු ළඟින් යන මාතෘකාවක්. ඉතින් ඒ සම්බන්ධයෙන් ඒ ලස්සනයි වයසයි අතර සම්බන්ධයේ මේ ගෙන අපු සංවාදේ මේ විශේෂයෙන් කමෙන්ට්ස් බැලුවට පස්සේ තමයි මට ඒක ආවේ මේ වීඩියෝ එක කරන්න ඕනේ කියලා. ඉතින් එහෙනම් ආයේ මොනවද බැලුවේ කියන එකෙන් අපි හම්බ වෙමු. මේ වගේ මොන හරි හිත වැඳෙන මොකක් හරි බැලුව එකත් එක්ක. බලන්නකෝ ඕගොල්ලොත් මොනවද බැලුවේ? ඉතින් ඕගොල්ලෝ බලපු ඒවත් දාන්න මමත් ඒක බැලුවොත් බලලා අපිට පුළුවන් මොනවද බැලුවේ කියන එක දේවල් එක්ක අපිට කතා කරන්න.